ඔහෝ යාළුවනේ අපි පොඩි ගමනක් ආව ගමන් එහෙමම හිතුවා රත්නැල්ල යන් කියලා. දැන් අපි මේ රත්නැල්ල යන්න කියලා පිටත් වෙන්න යන්නේ. කිසිම ප්ලෑන් එකක් නැහැ. වෙන වැඩකට ආවේ. ආව ගමන් කතා වුණා ගියා. අපේ වැඩේ එහෙම තමයි. අදත් ඉන්නවා කොල්ල දෙන්න. හායි එහෙනම් අපි යන් රත්නැල්ලේ. මේ ගමන කිසිම ප්ලෑන් එකක් නැතුව ගියපු ගමනක්. අපි වෙන වැඩකට ගියපු ගමන් දවල් හෙනම රස්නේ. ඒ නිසා නාන්න තැනක් හොයලා යමු රත්නැල්ලේ නාන්න කියලා තමයි අපි මේ ගමන පටන් ගත්තේ. රත්නැල්ලට යන්න නම් ඕගොල්ලොන්ට මුලින්ම හසලකට එන්න වෙනවා. හසලකින් එකේ ඇලට ගිහිල්ලා ඊට පස්සේ එකේ ඇලෙන් හැරෙන්න තියෙනවා රත්නැල්ලට. බෝඩ් ගහලා තියෙනවා. ඔයා ගන්න නම් අමාරු වෙන එකක් නැහැ. අපි ඉන්නේ 18 8 වෙනි වංගුව ගාව. මේ හැරෙට මාරු විව් එකක් තියෙන්නේ නැහැ. අයිස්ක්‍රීම් කව. පේනවනේ. පරිතලාව එන්න දුරක් යනකම් පේනවා. මෙහෙම දකිද්දි තමයි හිතෙන්නේ මේ රට කොච්චර ලස්සන රටක්ද. මාර ලස්සන රටක්. අපි දැන් කාර් එක පාක් කරලා යන ගමන් ඉන්නේ ටිකක් අවුවත් සැරයි සමහර. පොඩි කන්දක් තියෙනවා යන්න. එක විදිවල් ට්‍රයි කරනවා ලේසි කියලා හිතෙන. පේනවනේ. අම්මා හරිම අමාරුයි. කාර් පාක් එකේ ඉඳන් ටිකට් ගන්න තැනට කිලෝමීටරයක් වගේ තියෙනවා යන්න. එතන තව කිලෝමීටර 5ක් වගේ ඇල්ලද? එතන ඉඳන් තව කිලෝමීටර් 2ක් වගේ තියෙනවා කිව්වා ඇල්ලට. ටිකට් ගන්න තැනට තමයි මේ අමාරු. කන්දක් තියෙන්නේ අප්පා. ඔයාලා එද්දි වාහනයක නම් එන්නේ පල්ලෙහාම තියෙන කාර් පාක් වල නවත්තන්න එපා. මොකද ටිකට් කවුන්ටර් එකටත් පල්ලෙහා කාර් පාක් වල ඉඳන් කිලෝමීටරයක විතර දුරක් තියෙනවා. ටිකට් කවුන්ටර් එකෙන් පස්සෙත් කාර් පාක් තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට ටිකට් අරන් එහෙමම යන්න ලේසි. නැත්තම් කිලෝමීටරයක් විතර තව වැඩියෙන් පයින් යන්න වෙනවා. පාර වැරදිලා මුල් ටික විතරයි මේ කන්දක් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට හොයාගන්න නම් හරි ලේසි. තනිකරම බෝඩ් ගහලා තියෙනවා රත්නැල්ලට කියලා. මේ ටිකට් කවුන්ටර් එකකින් අපි දැන් මේ එන දවස්වල නම් ටිකට් ඕනේ නැහැ යන්න කිව්වා. වතුර තියෙනවද දන්නෙත් නැහැ. මේ මුල් ටික විතරයි ටිකක් කන්ද තියෙන්නේ. ඊට පස්සේ තනිකර මේ ඇලක් දිගේ පේනවනේ ඇලක් දිගේ තැන්නේ යන්න තියෙන්නේ. ලොකු දෙයක්. යන්න තියෙන පාර නම් සුපිරිය. ගස් අස්සෙන් අවුවත් නැහැ. හරිම නිදහස. එහා පැත්තෙන් ඇලක් යනවා. ඇල දිගේ දිගටම යන්න තියෙන්නේ. පොඩි නායවල් ටිකක් නම් ඇවිල්ලා තියෙනවා. දිත්වා ප්‍රශ්න තමයි. යනවා ඉවරයක් නැහැ. කොහේ යනවද දන්නෙත් නැහැ. ඇල දිගේම යනවා. මේ මහත්තයාට නම් එපා වෙලා තියන්නේ දැන්. වාතා මාරු. කාණුවේ නිදා ගන්න හදන්නේ. දැන් අපි කිලෝමීටර් 2ක් විතර ආවා. අපිට දැන් පේනවා අර පැත්තෙන් රත්නැල්ල.
අපිට අර පැත්තේ රත්නැල්ල පේනවා. දැන් අපි ආව කිලෝමීටර් 2ක් වගේ. ඕම් ළඟට තියෙනවා රත්නැල්ල. තව චුට්ටයි. තව කොච්චර යන්න තියෙනවද කියලා දන්නේ නැහැ. දැනට අපි ආවා කිලෝමීටර් 2ක් වගේ. බලමු ඉතුරු ටිකක් ගිහිල්ලාම. කොහෙටවත් හැරෙන්න කරන්න නැහැ. ඕගොල්ලොන්ට බන්ට් එක දිගේ දිගටම යන්න තමයි තියෙන්නේ ඇල්ල ගාවට. අපි ආවා ඇහෙනවත් දන්නේ නැහැ. පිටිපස්සෙන් තියෙනවා දියැල්ල. ටිකක් ඈත ඉන්නේ. ඔන්න එහෙනම් අන්තිමට ආවා දියැල්ලට. තියෙනවා රත්නැල්ල. දිත්වා වලට මම මේ ඉන්න හරියේ මේ ඔක්කොම යට කරන් තමයි වතුර ගියන් තියෙන්නේ. දිත්වායකට මේ හරිය ඔක්කොම සම්පූර්ණයෙන් විනාශ වෙලා වගේ. කොහමද සයිස් එක? පට්ට උසයි ඈ දියැල්ල. කොහොම හරි දිත්වා කුණාවට වල මේ ඔක්කොම යට කරගෙන තමයි සම්පූර්ණ ගිහින් තියෙන්නේ. රත්නැල්ලට අපි ඇත්තටම ආවේ නාන්න කියලා. හැබැයි මෙතන නාන එක නම් ටිකක් අනතුරුදායකයි. ඒ නිසා ඕගොල්ලොත් නාන්න හිතාගෙන එනවා නම් දෙපාරක් හිතන්න. අපි දැන් ඉන්නේ රත්නැල්ලේ. හරිද? මෙතන අපි ඉන්න තැන විශේෂ තැනක්. කියමුකෝ බලන්න මෙතන විශේෂත්වය මොකක්ද කියලා. ජනප්‍රවාදී විශ්වාසයක් තියෙනවා මෙතන මෙන්න මෙයාට අල්ලන්න පොඩ්ඩක්. මෙහෙම දිග ඇදිලා බඩ බිම තියාන් හිටියොත් බඩ වැඩි උන්ගේ බඩ අඩු වෙනවා කියලා. දැන් මෙයා බෙහෙත් සෑහෙන ගත්තා. මෙයාට හරියට බඩ අඩු වුන්නේ නැහැ. දැන් ඉතින් මෙයා හිතනවා අද රත්නැල්ලේ අපි. මොකද මෙයාගේ මේ බඩ අඩු කරගන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා ඉතින් තමයි අපි ජනප්‍රවාදී විශ්වාසය ඇත්තද කියන එක බලන්න අපි අද ආවේ. දැන් ඉතින් මෙයා ඒ කෙම කරන ගමන් ඉන්නේ. බලමු ඊළඟ වීඩියෝ එකෙන් අපි රිසල්ට් එක පෙන්නමු. බඩ අඩුනා අනාත්. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ මේ ගැන? ඔයාලත් එන්න try කරන්න. දැන් අපි බඩ රෑනි වල. ඔව්. නෑ මං කියනවා. බලන කට්ටිය ඇවිල්ලා මේ try කරන්න. ඇත්තට මේක හොඳ වෙලා. එහෙනම් අපි ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු. Bye.